මම අවුරුදු 24ක කොල්ලෙක්. මම ජොබ් එකක් නැතුව වේලි ඉද්දි අපේ මාමා කෙනෙක් ඩ්‍රයිවර් ජොබ් එකක් සෙට් කරලා දුන්නා. යා දන්න කෙනෙක්ගේ වාහනයක් තමයි තියනවා කිව්වේ. මටත් සල්ලි නැතුව පිස්සු හෙදලා හිටියේ. ඒ නිසා මම තීරණය කළා ඒකට යන්න ඕන බගුලක් කියලා. ජොබ් එක තිබ්බේ කොළඹවල. පාරවලුත් වැඩිය දන්නේ නෑනේ. ගියාට පස්සේ තමයි දැනගත්තේ මම අරන් තියන්නේ ප්‍රයිවට් ඩ්‍රයිවර් කෙනෙක් විදියට. කම්පැනි කීපයක්ම තියෙන ලොක්කු සල්ලිකාරයෙක්ගේ ඩ්‍රයිවර් විදියට තමයි අරන් තියන්නේ. කලින් ඉදපු ඩ්‍රයිවර් අයින් වෙන්න තව සති දෙකක් తీර නිසා මහත්තයා මට බයික් එකක් දීලා තෙල් දීලා කොළඹවල සතියක් දෙකක් බයික් එක පැදලා පාරවල් පුරුදු වෙන්න කිව්වා. මමත් වැඩේ සෙට් නිසා හොඳට පාරවල් බලාගත්තා. මට පදින්න තිබ්බෙත් බෙන්ස් කාර් එකක්. කාර් එකත් කලින් ඩ්‍රයිවර් පුරුදු කරා. කොහොම හරි මම වැඩේ හොදට අල්ලගෙන කරගෙන ගියා. මාස 3ක් ගියාට පස්සේ පඩියත් වැඩි කරලා දෙන්නම් කිව්වා. කලින් කෙනා වගේ නෙමෙයි මං කොල්ලෙක් නිසා මාත් එක්ක මාර ෆිට වුණා. සර් මට සර් ඉන්න ගෙදරම ඉන්නත් දුන්නා. බොණ්ඩ හැමත් ගෙනත් දෙනවා හිටපු ගමන්. සරුයි වයිෆුයි දෙන්නම එකට රැට ගලප් ගනවා. දෙන්නම හොද්දත් බීලා තමයි එන්නේ. ඒ එද්දි තමයි මටත් අරන් එන්නේ. සල්ලි තිබ්බත් සර්ගේ පවුල් ජීවිතේ අවුල් ගිහින් පළවෙනි වයිෆ්ගෙන් ඩිවෝස් වෙලා දැන් මැරි කරලා තියෙන්නේ එයා ගාව වැඩ කරපු ලස්සන කෙල්ලෙක්. කෙල්ලෙක් කිව්වට මට අක්කා වගේ වෙන්නේ. එයාට 32ක් වගේ ඇති. සර්ට නම් 42ක් වෙනවා. සර්ගේ වයිෆ් නම් මාරම ලස්සනයි. පට්ටම පොෂ්. ගෙදරටත් කොට කලිසම් කෑලි ඇඳන් ඉන්නේ. ගමේ ඉඳන් වේලි හිටපු මට ඒ ටිකත් ඇති රැට අතේ ගහන්න. කොහොම හරි ඕම ගිහින් මං මාස 8ක් වගේ වැඩ කළා. එක පාරටම සර්ට රැක යන්න උනා බිස්නස් වැඩකට. සති දෙකකට වයිෆ් එක්ක තමයි යන්න හිටියේ. කොහොම හරි වයිෆ්ගේ වීසා රිජෙක්ට් වෙලා සර්ට විතරයි යන්න උනේ. රට යන්න නිසා ගෙදර වැඩ කරන දෙන්නට වේලාසනින්ම නිවාඩු දීලා සති දෙකක් ගෙවල් වල යවුවා. දැන් ආයේ එයාලට එන්න කියන්නත් බෑනි. ඒ නිසා මිස්ටර් කෑම ගෙනත් දෙන වැඩෙත් මට පැවරුණා. සර්ට ගියපු දවසේම රෑ මිස්ටර් කෑමට එළියට යන්න ඕන කියලා ගියා. මාත් එක්කම ඉඳගෙන කෑවා. මං නම් මෙහෙම කෑම જાති කෑවෙත් එදා. කොහොම හරි එදා තමයි මිස් එක්ක කතා කරෙත් හරියට. පොඩි කෙල්ලෙක් වගේ හුරුතල් වෙවි තමා කතා කරන්නේ. කොහොම හරි කාලා මිස්ටර් ක්ලබ් යන්න ඕන කිව්වා. මාවත් ඇතුළට ඇදගෙන ගියා. ඒකට තනියම කෙල්ලෙක්ට යන්න බෑ කියලා මිස් මාවත් එක්කන් ගියා. මිස් යද්දී කියලා එක්කන් ගියේ මට එයාගේ BF වගේ හැසිරෙන්න ඕන කියලා. තවමට බොන්නත් එපා කිව්වා ඩ්‍රයිව් කරන්න ඕන නිසා. කොහොම හරි ඔන්න ඇතුළට යන්න බැස්ස තාර් එකෙන්. බැහැලා මම මිස්ගේ පස්සෙන් ගියා. ඊට පස්සේ මිස් ඇවිල්ලා මට සැර කරලා සිංගල තේරෙන්නේ නැද්ද මගේ කොල්ලා වගේනේ ඉන්නේ කිව්වේ කියලා මගේ අතින් අල්ලගත්තා. මට කරන්ට් එක වැදුනෝ වගේ එකපාරටම වෙවුලනවත් එක්ක මල්ලිත් නැගලා. මිස්ටර් එක තේරිලාද කොහෙද මගෙන් ඇහුවා මොකද කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලලා නැද්ද කියලා. මං කිව්වා නෑනේ කියලා. එහෙම කිව්වා අනේපව් පොඩි කොල්ලා කියලා කියාගෙන මාව ඇදගෙන ගිහින් බොන්න ගත්තා. මත් එක්ක කයිය ගගහා යාගේ ලිමිට් එකට බීලා මත් එක්කම ගියා ඩෑන්ස් කරන්න. සල්ලි තිබ්බට පෙරේතෙක් වගේ බිව්වේ නෑ. ලිමිට් එකට තමයි බිව්වේ. රෑ 10කට විතර එයාට ඇති දැන් යන් කියලා ආවා ගෙදර. දැන්නන් එයාට හොද ගණන් වගේ. මං යාව යාලගේ රූම් එකට දාලා යන්න හදද්දිම මගෙන් ඇහුවා කොහෙද යන්නේ මෙහෙ එනවා කියලා. මං ළඟට ගියාම යාමව බදාගත්තා. මටත් ඉවසන්නම බැරවන හිටියේ. මං තොල් දෙක ඉබගෙන ගියා. මට මුකුත් කරන්න නෑ. යාම මගේ එක කටේ දාගත්තා. අම්මෝ ඒ දැනුණු සැප අම්මෝ කියලා වැඩක් නෑ. ඒකනම් පිස්සුවක්. වීඩියෝ වල වගේම උරනව ජනපද බෝල දෙකේ ඉදම්ම. මට යන්න වගේ කිව්වාම කටේම යවන්න කිව්වා. එයාටත් අවුල් මටත් අවුල්. මොකුත් කරන්න ඕනේ නෑනේ. ඊට පස්සේ දෙන්නම ඒ රූම් දෙකේම වොෂ් දම්මා. ආයේ නැග්ගමට. ආයේ නාන ගමන් කටට ගත්තනේ මෙයා. නම් වචන වලින් කියන්න බෑ. මාත් ගෙඩි උර පිටිපස්සෙන් ඉදන් හිලට ඇඟිල්ල දදා ඉදලා වොෂ් දාලා ඉවර වෙලා ආවා ඇදට. දෙන්නටම හොදටම මෝල. එයාගේ එකට දාලා කරාමම් පුරුවම් විදියට. එයාගේ එක ඇතුළ නලලින්ද වගේ ජූස් ගහනවා. කරනකොට චොක ගානවා. අම්මෝ ඒ සවුන්ඩ් එක නම් පිස්සුවක්. කොහොම හරි ආයි යන්න ආව මට. මං එළියට අරන් බඩ උඩ යවුවා. ඔහොම එළි වෙනකම් අපි 4 පාරක්ම කරා. සර් එනකන් සති දෙකක්ම අපි දෙන්න හොදට සැපගත්තා. මගේ ජීවිතේ අමතක නොවෙන සති දෙක තමයි ඒ.